ආයුබෝවන් අපගේ මේ නවතම විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම අපේ ඇඟ ඇතුලේ තියෙන ඒත් අපි එදිනෙදා වැඩිපුර අවධානයක් නොදෙන පුදුමාකාර යන්ත්‍රයක් ගැනයි. ඒ තමයි මානව රුධිර සංසරණ පද්ධතිය. හදවතේ ව්‍යුහයේ ඉඳන් ඇහැටවත් පේන්නේ නැති රුධිර සෛල එකිනෙක එක වැඩ කරන විදිහ දක්වා මේ හැම දෙයක්ම අද අපි ඉතා සරලව ඒ වගේම රසවත්ව කතා කරමු. හරි අපි බලමු අද අපේ මාතෘකා පෙළ ගැසෙන්නේ කොහොමද කියලා. 1. හෘදය සහ රුධිර වාහිනී. 2. මානව රුධිරයේ සංඝටක. 3. රුධිර ඝන හඳුනා ගැනීම. 4. රුධිර පාර විලයනය සහ ගැළපීමේ නීති. 5. රුධිර ශ්ලේෂණයේ අවදානම සහ අවසාන වශයෙන් මේ වැදගත් සංසරණ සෞඛ්‍ය පවත්වා ගන්නේ කොහොමද කියන කාරණය. එහෙනම් අපි අපේ පළවෙනි කොටසින්ම පටන් ගමු. ඒ තමයි රුධිර සහ රුධිර වාහිනී. වෙනත් විදිහකින් කිව්වොත් අපේ සිරුරේ ප්‍රධාන එන්ජින්ම. මේ දිහා බැලුවම ඔබට තේරෙවි මේ පද්ධතිය කොච්චර සංකීර්ණද කියලා. එක පැත්තකින් අපිට පේනවා කුටීර 4කින් යුක්ත වුණු ප්‍රබල රුධිරය. අනිත් පැත්තෙන් ඒ හදවතින් බල ගැම්බෙන මුළු සිරුර පුරාම විහිදි ගිය අති විශාල රුධිර වාහිනී ජාලය අපිට දෙක ගන්න පුරුවන්. මේක හරියටම මහා නගරයකට ජලය සපයන ප්‍රධාන පොම්පාගාරයක් වගේ. මුළු නගරය පුරාම දුවන නල පද්ධතියකට ජලය යවන්නේ මේ ප්‍රධාන පොම්පෙන් නේද? අන්න ඒ වගේමයි මේකත් වැඩ කරන්නේ. මේ හදවත ඇතුලේ තියෙන කුටීර 4 පැහැදිලිව වෙන් වෙලා තියෙන විදිය ඇත්තටම හරිම අපූර්වයි. ඉහළින් තියෙන කුටීර අපි කර්ණිකා කියලත් පහළින් තියෙන කුටීර කෝෂිකා කියලත් හඳුන්වනවා. ඒ වගේම රුධිරය ආපස්සට ගලන එක වළක්වන ප්‍රධාන දොරටු විදිහට ක්‍රියා කරන ද්විතුණ්ඩ සහ ත්‍රිතුණ්ඩ කපාට පිහිටලා තියෙන විදිය මෙතනදී අපිට මනාව පැහැදිලි වෙනවා. මේවා හරියටම one way gate වගේ තමයි. ඉතින් හෘදයෙන් පිටවන මේ රුධිරය නිකම්ම නෙමෙයි ගමන් කරන්නේ. ඒකට ඊටමත් නිශ්චිත මාර්ග තියෙනවා. ධමනි හරහා වේගෙන් ගමන් කරලා ඊට පස්සේ ඇඟ පුරාම තියෙන ඊතා සියුම් කේශනාලිකා ජාලයක් බවට පත් වෙලා අවසානයේදී නැවතත් ශිරා හරහා හදවතටම එන මේ අඛණ්ඩ ගමන ඇත්තටම විස්මිතයි. මෙතනදී අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණය තමයි මේ අඛණ්ඩ චක්‍රය වැඩ කරන්නේ කොහොමද කියන එක. සරලවම කිව්වොත් ධමනි කියන්නේ රුධිරය හදවතේ නම් ඇඟ පුරාම අරගෙන යන අධිවේගී මාර්ග. ශිරා කියන්නේ ඒ ගියපු රුධිරය නැවතත් හදවතටම අරගෙන එන ආපසු පැමිණීමේ මාර්ග. කිසිම දවසක මේ පාරවල් දෙකේ කාර්යයන් මාරු වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි පාරවල් ගැන කතා කළානේ. අපේ දෙවන කොටසෙන් අපි කතා කරමු මේ පාරවල් වල යන මගින් ගැන. ඒ තමයි මානව රුධිරයේ සංඝටක. රුධිරය කියන්නේ නිකම් රතු පාට දියරයක් කියලා හිතුනට ඇත්තට මේක හිම නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් සංකීර්ණයි. රුධිරය කියන්නේ ද්‍රවමය ප්ලාස්මාව සහ ඝන සෛලීය කොටස් එකතු වෙලා හැදුණු අපූර්ව මිශ්‍රණයක්. අපි බලමු මේ මිශ්‍රණය ඇතුලේ හරියටම මොනවද තියෙන්නේ කියලා. මෙතන ඉන්න හැම කෙනෙක්ටම ඊටමත් විශේෂ රස්සාවක් තියෙනවා. ඔක්සිජන් අරගෙන යන රතු රුධිරාණු, ලෙඩ රෝග එක්ක සටන් කරන අපේ ආරක්ෂක බටයෝ වගේ ඉන්න සුදු රුධිරාණු, ඒ වගේම තුවාලයක් වුණාම ලේ ගලන එක නවත්තන්නේ රුධිරේ කෙටිගස්වන පට්ටිකා. මේ ඔක්කොම එකතු වෙලා තමයි අපේ සිරුරේ ආරක්ෂක සහ ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණ කරන්නේ. තුන්වන කොටස රුධිර ඝන හඳුනා ගැනීම. ඒ කියන්නේ අර අපි කවුරුත් දන්න A, B, AB සහ O කියන වර්ගීකරණය. කෙනෙකුගේ රුධිර ගණයේ මොකක්ද කියලා තීරණය වෙන්නේ රතු රුධිරාණු මතු පිට තියෙන විශේෂිත ප්‍රතිදේහජනක සහ ප්ලාස්මාවේ පාවෙමින් තියෙන ඒකට අදාළ ප්‍රතිදේහ මතයි. මේ දෙකේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අනුව තමයි අපි කෙනෙකුගේ රුධිරයේ Aද Bද ABද එහෙමත් නැත්නම් Oද කියලා තීරණය කරන්නේ. හරියට ඉබියකුයි යතුරුකුයි වගේ ක්‍රමවේදයක් තමයි මෙතන තියෙන්නේ. හතරවන කොටසට අපි යමු. ඒ තමයි රුධිර පාර විලයනය සහ ගැළපීමේ නීති. මේක ඉතාමත් වැදගත් මාතෘකාවක්. අර අපි කලින් කතා කරපු ප්‍රතිදේහ ජනක සහ ප්‍රතිදේහ නිසා එක එක රුධිර වර්ග මිශ්‍ර කරද්දී වෛද්‍ය විද්‍යාවේ දැඩි නීති රීති මාලාවක් අනුගමනය කරන්නම වෙනවා. වෛද්‍යවරුන්ට නම් මේක හරියට අවසාන නීති පොත වගේ. AB රුධිර ගණයේ තියෙන කෙනෙක්ට ඕනෑම කෙනෙකුගෙන් ලේ ගන්න පුරුවන් නිසා සාර්ව ප්‍රතිග්‍රාහකයා කියලත් O රුධිර ගණයේ තියෙන කෙනෙක්ට ඕනෑම කෙනෙකුට ලේ දෙන්න පුරුවන් නිසා සාර්ව දායකයා කියලත් හඳුන්වන්නේ අයි කියන එක මේ වගුවෙන් අපිට පැහැදිලි වෙනවා. ලේ දෙන කෙනාගේ ඉඳන් ලේ ගන්න කෙනා දක්වා ආරක්ෂිතව රුධිරය ගලාගෙන යන්න පුළුවන් එක දිශානුගත ක්‍රමය මේ සටහනෙන් ඉතා සරලව පෙන්වලා දෙනවා. අර කලින් අපි දැක්ක සංකීර්ණ වගුව එක බැල්මකින් තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. පස්වන කොටස රුධිර ශ්ලේෂණයේ අවදානම. ඒ කියන්නේ මේ ක්‍රියාවලියේදී ඇතිවිය හැකි භයානකම තත්ත්වයන් මොනවද කියන එක. සමහර විට ඔබට හිතෙන්න පුළුවන් අපි අර කතා කරපු රුධිර ගැළපීමේ නීති කැඩුනොත් මොකද වෙන්නේ කියලා.
එහෙම වුණොත් ඒක ජීවිතයට පවා තර්ජනයක් වෙන ශාරීරිය විසින් රුධිරය ප්‍රතික්ෂේප කරන දරුණු ක්‍රියාවලියකට මඟ පාදනවා. මේකට අපි කියන්නේ රුධිර ශ්ලේෂණය එහෙමත් නැත්නම් ඇග්ලූටිනේෂන් කියලා. රුධිර පාරවිලයනයකදී තියෙන ලොකුම අවදානම තමයි මේක. හැබැයි මෙතනදී අපි පැහැදිලිවම වටහා ගන්න ඕන දෙයක් තියෙනවා. තුවාලයක් වුණාම ලේ ගලන එක නවතින්න සිදුවෙන නිරෝගී රුධිරය කැටි ගැසීමත් නොගැලපෙන රුධිරයක් ශරීරයට ඇතුළු වුණාම සිදුවෙන භයානක රුධිර ශ්ලේෂණයත් කියන්නේ සම්පූර්ණම එකිනෙකට වෙනස් ක්‍රියාවලින් දෙකක්. මේ දෙක කිසිම විදියකින් පටලවා ගන්න එපා. අන්වීක්ෂයකින් බැලුවොත් මේක කොහොමද පේන්නේ? අර අපි කලින් කියපු ප්‍රතිදේහ Tamanට නොගැලපෙන පිටින් යපු සෛලවලට පහර දෙනවා. ඊට පස්සේ මේවා භෞතිකවම එකට බැඳිලා කැටි ගහනවා. ඉතින් එහෙම වුණාම අර අපි මුලින් කතා කරපු රුධිරය ගමන් කරන වැදගත් මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වෙන්න පුළුවන්. ඒකයි මේ தત્ත්වය මෙච්චරම භයානක වෙන්නේ. අපේ අවසාන කොටස, ඒ කියන්නේ 6 වෙනි කොටස, සංසරණ සෞඛ්‍යය පවත්වා ගැනීම. අපේ මේ රුධිර සංසරණ පද්ධතිය කොච්චර සංකීර්ණද? ඒක කොච්චර ලොකු වැඩ කොටසක් කරනවද කියලා දැන් ඔබට හොඳටම තේරෙනවා ඇති. ඉතින් මේ යන්ත්‍රය දිනපතාම නඩත්තු කරන එක අපේ වගකීමක්. මේක හරියටම අපේ සිරුරේ අත්පොත වගේ. නිවැරදි බරක් පවත්වා ගන්න එක, ලුණු සහ සීනි භාවිතය අඩු කරන එක, මානසික ආතතිය පාලනය කරන එක, ව්‍යායාම වගේම දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් වැළකීම වගේ දේවල් අපේ හදවතේ නිරෝගී බවට අත්‍යවශ්‍යයි. අවසාන වශයෙන් මේ ගැන ටිකක් හිතලා බලන්න. අපේ හදවත දවසකට වාර ලක්ෂයක් විතර ස්පන්දනය වෙනවා. ඒ වගේම සැතපුම් 60000ක් විතර දිග රුධිර වාහිනී ජාලයක් පුරා මේ රුධිරේ පොම්ප කරනවා. කොච්චර පුදුමාකාරද නේද? ඉතින් අපේ ශරීරය වෙනුවෙන් දවස් 30ෙම මේ තරම් මහන්සි වෙන මේ අපූරු එන්ජින්ම රැකගන්න අදම ඔබට කරන්න පුරුවන් කුඩාම හෝ වෙනස මොකක්ද? අන්නේ ප්‍රශ්නෙත් එක්කම අදට අපි සමුගන්නවා. මේ වගේම තවත් රසවත් විග්‍රහයකින් අපි නැවතත් හමු වෙමු.